අයිබෝවන් හැමෝටම අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 10-11 ශ්‍රේණිය සිංහල සිලබස් එකේ තියෙන ප්‍රධානම පාඩමක් වෙච්ච ප්‍රධාන සාහිත්‍ය පාඩමක් වෙච්ච හතර කන්මන්ත්‍රණීය පාඩම තමයි අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. අපි දන්නවා සතර කන්මන්ත්‍රණීය කියන මේ කතාව ගත්තොත් මේක 550 ජාතක පොතේ තියෙන එක කතාවක්. 550 ජාතක පොත රචනා කරන්නේ කුරුණෑගල යුගයේ. කුරුණෑගල යුගයේ රජකම් කරපු රජවරයෙක් තමයි සතරවන පණ්ඩිත පරාක්‍රම බාහු රජතුමා. මේ සතරවන පණ්ඩිත පරාක්‍රම බාහු රජතුමාට ඉන්නවා වීරසිංහ ප්‍රතිරාජ කියලා ඇමතිවරයෙක්. මේ වීරසිංහ ප්‍රතිරාජ කියන ඇමතිවරයා තමයි මේ 550 ජාතක පොත ලියන්න ආරාධනා කරලා තියෙන්නේ. වීරසිංහ ප්‍රතිරාජ කියන ඇමතිවරයා. හැබැයි අදටත් අපි දන්නේ නැහැ 550 ජාතක පොත ලිව්වේ කවුද කියලා. ඒ නිසා අපි මේකට කියනවා බහුකත්රු මණ්ඩලයක් තමයි ලිව්වේ කියලා. ඒ කියන්නේ අපි දන්නේ නැහැ කවුද ලිව්වේ කියලා. හරි. 550 ජාතක පොතේ තියෙන දිගම ජාතකය තමයි උම්මග්ග ජාතකය කියලා කියන්නේ. 550 ජාතක පොත දීර්ඝතම ජාතකය. මේ උම්මග්ග ජාතකයක කොටසක් තමයි අපි සරලව ගත්තොත් සතර කන්මන්ත්‍රණීය කියලා කියන්නේ. මේ වීඩියෝ එකෙන් අපි මේ සතර කන්මන්ත්‍රණයේ මුළු කතාවම අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. එහෙනම් හොඳට අහගෙන ඉන්න මේ කතාව. හරි. මේ තියෙන්නේ ඉන්දියාව. එහෙම නැත්නම් අපි සරලව ගත්තොත් ಭಾರತය. මේ තියෙන්නේ ಭಾರತය. මේ ಭಾರತයේ ඉස්සර එක ලොකු රාජ්‍යයක් තිබිලා තියෙනවා. ಭಾರತයේ ලොකු රාජ්‍යයක් තියෙනවා. අපි ඒ රාජ්‍යයට කියනවා උත්තල පංචාල නුවර කියලා. ಭಾರತයේ තිබ්බ ලොකු රාජ්‍ය තමයි උත්තල පංචාල නුවර. උත්තල පංචාල නුවර. මේ උත්තල පංචාල නුවර තමයි අද හඳුන්වන්නේ පංජාබ් දේශය කියලා. පංජාබ් ගෑල්ලමයි අඳින ඇඳුමක් තියෙනවා පංජාබ් කිට් එක කියලා. ඒක හදන්නේ මේ පංජාබ් දේශේ. උත්තල පංචාල නුවර තමයි අද අපි පංජාබ් දේශය කියලා කියන්නේ. එහෙනම් මියුණු නුවර උත්තල පංචාල නුවර තමයි මේ රාජ්‍යයේ නම. මේ උත්තල පංචාල නුවර රජකම් කරපු රජතුමා තමයි චූලනී බ්‍රහ්මදත්ත රජතුමා. චූලනී බ්‍රහ්මදත්ත එයා තමයි උත්තල පංචාල නුවර රජකම් කරපු රජතුමා. චූලනී බ්‍රහ්මදත්ත. චූබ්‍රා කියලා මතක තියාගන්න. චූලනී බ්‍රහ්මදත්ත රජතුමාට හිටියා අර්ථයෙන් හා ධර්මයෙන්. අර්ථයෙන් කියලා කියන ආර්ථිකයෙන්. චූලනී බ්‍රහ්මදත්ත රජතුමාට ආර්ථිකය පැත්තෙන් අනුශාසනා කරපු කෙනෙක් හිටියා. ධර්මයෙන් කියලා කියන නීතිය සාමය ඔය පැත්තෙන්. ආර්ථිකයට නීතියට සාමයට අනුශාසනා කරපු එක පුරෝහිතයෙක් හිටියා. අපි එයාට කියනවා ඒ පුරෝහිතයාගේ නම තමයි කේවට්ට. කේවට්ට. ඒ වගේම මේ චූලනී බ්‍රහ්මදත්ත රත්තුමාට ඉන්නවා එයාගේ අම්මා. චූලනී බ්‍රහ්මදත්ත රත්තුමාගේ අම්මගේ නම කලතා දේවිය. කලතා දේවිය. හරි. මේ සතර කන්මන්ත්‍රණයේ කතාව පටන් ගන්නේ කේවට්ට හැරෙන එකකින්. කේවට්ට අවදි වීමෙන් තමයි මේ සතර කන්මන්ත්‍රණය ආරම්භ වෙන්නේ. කේවට්ටගේ අවදි වීම. කේවට්ට එක දවසක් උදේ ඇහැරෙනවා. කේවට්ට ඔන්න උදේ ඇහැරුණා. කේවට්ට උදේ ඇහැරුණාට පස්සේ කේවට්ටට ලොකු සැප සම්පත් ටිකක් තියෙනවා. එයාගේ ඇඳ වටේට මල් යහනා තියෙනවා. ඒක අපි කියනවා ගන්ධදාම පුෂ්පදාමාව ලම්බිත විචිත්‍ර වර්ණ විතානෝප ලක්ෂිත කියලා කියනවා. ඒ කියන්නේ මෙයාගේ ඇඳ වටේ මල් යහනාවන් තියෙනවා. හරි ලස්සනයි. සුවද පැන් ඉහළ තියෙනවා ඇඳ වටේට. සුවදයි. හරිද? එහෙම තියෙනවා. කේවට්ටට ලොකු සැප සම්පත් ප්‍රමාණයක් තියෙනවා. කේවට්ට හිතනවා මේ සැප සම්පත් කාගෙන්ද මට හම්බුනේ කියලා. දැන් කේවට්ට තමයි උත්තල පංචාල නුවර පුරෝහිතයාට සම්පත් හම්බ වෙන්නේ කාගෙන්ද? එයාට සම්පත් හම්බ වෙන්නේ චූලනී බ්‍රහ්මදත්ත රත්තුමාගෙන්. කේවට්ට කල්පනා කරනවා චූලනී බ්‍රහ්මදත්ත රත්තුමාට තියෙන්නේ එකයිනේ. මොකද්ද එක? උත්තල පංචාල නුවර. කේවට්ට හිතනවා මුළු දඹදිවම මුළු ඉන්දියාවම
චූලනී බ්‍රහ්මදත්ත රත්තුමාගේ වුණා නම් ෂෝක් නේද කියලා. ඇයි ඉතින් එකයිනේ මෙයාට තියෙන්නේ. එතකොට ඔක්කොම චූලනී බ්‍රහ්මදත්ත රත්තුමාගේ වුණා නම් එහෙනම් චූලනී බ්‍රහ්මදත්ත රත්තුමා තමයි මුළු ඉන්දියාවටම අග රජු. කේවට්ට තමයි මුළු ඉන්දියාවටම අග්‍ර පුරෝහිත. හරිද? ඔන්න කේවට්ට ඔහොම හිතනවා. හරිද? කේවට්ට ඔහොම හිතලා කේවට්ට ගිහිල්ලා චූලනී බ්‍රහ්මදත්ත රත්තුමාට කියනවා රජතුමනි රහසක් කියන්න තියෙනවා කියලා. මොකද කියන්නේ? රජතුමනි රහසක් කියන්න තියෙනවා. මෙහෙ එනවා රහසක් කියන්න තියෙනවා කියලා. චූලනී බ්‍රහ්මදත්ත රත්තුමා කියන ඉතින් කියහන්කො රහස. කියන්නකො රහස කියලා කියන. කේවට්ට කියනවා රජතුමනි ඇතුළු නුවරදී රහස් කීමට නුපුළුවන පිටිනුවරට යම්හ. රජතුමනි ඇතුළු නුවර රහස් කියන්න බෑ. අපි යම් පිටනුවරට. පිටිනුවරට ගිහිල්ලා මං ඔයාලට රහස කියන්නම් කියලා කේවට්ට කියනවා. ඇතුළු නුවර රහස් කියන්න බෑ. අපි යම් පිටිනුවරට කියලා කියනවා. මොකද්ද මේ ඇතුළු නුවරයි පිටිනුවරයි කියලා කියන්නේ? ඉස්තර රාජ්‍යයක් ගත්තාම ඒ රාජ්‍යයට ඇතුළු නුවරකුත් තිබ්බා පිටිනුවරකුත් තිබ්බා. උදාහරණයක් විදිහට අදටත් ඇතුළු කෝට්ටේ පිට කෝට්ටේ ඇතුළු කොටුව පිට කොටුව අපේ රටෙත් ඕක තියෙනවා. හරිද? ඔන්න එහෙනම් කේවට්ට චූලනී බ්‍රහ්මදත්ත රත්තුමාවත් අරයි යනවා පිටිනුවරට. ඔන්න එළියට යනවා. හරි. පිටිනුවර තියෙනවා ළමයි සල් ගහක්. සල් ගහක් තියෙනවා. මේ සල් ගහයට වාඩි වෙලා ඔන්න කේවට්ට කියනවා චූලනී බ්‍රහ්මදත්ත රත්තුමාට මේ රහස කිය. කේවට්ටගේ රහස තමයි රජතුමනි අපි මුළු ඉන්දියාවම අල්ලගන්නවා. අපි මුළු ඉන්දියාවම අල්ලගන්නවා. දැන් රත්තුමා අහන කොහොමද යකෝ අල්ලගන්නේ? ලේසි නෑනේ ඉන්දියාවම අල්ලගන්න එක. කේවට්ට කියනවා රජතුමනි අපි ඉස්සෙල්ලාම චූටි නුවරක් අල්ලගන්නවා. අල්ලගත්තා. අපි තව චූටි නුවරක් අල්ලගන්නවා. හරිද? දැන් චූටි නුවරවල් ලොකු නුවරට බයයිනේ. හරිද? බයයිනේ. ඕ අල්ලගන්න. ඉස්සෙල්ලාම අල්ලගෙන කුරුබිලියෙන් කියලා කියන කුඩා රහස් දොරටුවේ. කුරුබිලියෙන් යනවා අපි ඇතුළට. ඇතුළට ගිහිල්ලා අපි කියනවා ඔයාලා එක්කොත් අපිට යටත් වෙන්න. අර චූටි නුවර කට්ටියට කියනවා. එක්කොත් ඔයාලා අපිට යටත් වෙන්න. යටත් වුණොත් ප්‍රශ්නයක් නෑ. යටත් වුණොත් ඔයාලට රාජ්‍ය කරගෙන යන්න තියෙන කිසි ප්‍රශ්නයක් නෑ. නැත්තම් ඔයාලා අපිත් එක්ක සටන් කරන්න ඕන. එක්කොත් යටත් වෙන්න ඕන නැත්තම් සටන් කරන්න ඕන. යටත් වුණොත් ප්‍රශ්නයක් නෑ. ඔය රාජ්‍ය කරගෙන යන්න. ඉතින් අවුලකුත් නෑනේ. ගොඩාක් රාජ්‍යෙන් යටත් වෙනවා ඉතින්. අවුලක් නැහැනේ. හරි. ඒ වගේ දැන් මේ ඔක්කොම එකතු වෙලා තව නුවරකට යනවා. තව නුවරකට යනවා. තව නුවරකට යනවා. මෙහෙම මුළු ඉන්දියාවම අල්ලගමු කියලා කේවට්ට චූලනී බ්‍රහ්මදත්තට කියනවා. මේ මුළු ඉන්දියාවම අල්ලගෙන ඔන්න මේ ඔක්කොම රජවරුන්ට මේ මුළු ඉන්දියාවෙම ඉන්න රජවරුන්ට එන්න කියනවා මොකේටද? රාපාන උත්සවයකට. රාපාන උත්සවයකට මුළු ඉන්දියාවෙම ඉන්න රජවරුන්ට එන්න කියලා. රාපාන උත්සවයට එන්න කියලා රාවලට වහදානවා. රාවලට වහදාලා මුළු ඉන්දියාවෙම රජවරු ටික මරනවා. රාවලට වහදාලා ඉන්දියාවම රජවරු ටික මරනවා. එහෙම මැරුණාට පස්සේ මුළු ඉන්දියාවටම අධිපති රජතුමා කවුද? චූලනී බ්‍රහ්මදත්ත. මුළු ඉන්දියාවටම මුළු ಭಾರತයටම අග්‍රපුරෝහිත කවුද? කේවට්ට. ඔන්න ඕක තමයි මෙයාලගේ ප්ලෑන් එක. රාජ්‍යන්ට යටත් කරගෙන වහදාපු බොණ්ඩ දීලා මරණ එක. මරලා රජ වෙන එක. හරිද? දැන් මේ රාජ පණිවිඩය කියන. ඉන්දියාවේ තියෙන ಭಾರතයෙන් ඔන්න මේ රහස කේවට්ට චූලනී බ්‍රහ්මදත්තට කියන. ಭಾರතයේ තියෙනව තවත් රාජ්‍යයක්. ಭಾರතයේ තියෙන අනිත් රාජ්‍ය තමයි මේ අනිත් රාජ්‍ය තමයි අපි මේක චූටි ලොකු යන්න. චූටි ಭಾರතයේ චූටි රාජ්‍යයක් තියෙනවා. අපි මේකට කියනවා මියුළු නුවර කියලා. එහෙම නැත්නම් අපි ඒකට කියනවා මිතිලා රාජධානිය. මියුළු නුවර එහෙම නැත්නම් මිතිලා රාජධානිය. මියුළු නුවර රජකම් කරපු රජතුමා තමයි වේදේහ රජතුමා. වේදේහ රජු. වේදේහ රජතුමාට හිටිය උපදේශකයෙක් තමයි මහෞෂධ පඬිතුමා කියලා කියන්නේ. මහෞෂධ පඬිතුමා. අපි දන්නවා
මේ ජාතක කතාවක් ඇතුලේ අනිවාර්යෙන්ම බෝසතාණන් වහන්සේ ඉන්නවා. ජාතක කතා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ పూర్ව ආත්ම කතා. ඒතර බුදුරජාණන් වහන්සේ එක ආත්මවල ගත කරපු ජීවිත තමයි මේ ජාතක කතාව තුළ ඉදිරිපත් වෙන්නේ. මහෞෂධ කියන්නේ කවුද? බුදුහාමුදුරු. බෝසතාණන් වහන්සේ තමයි මහෞෂධ කියලා කියන්නේ. මහෞෂධට ඉන්න බිරිඳක් එයාගේ නම අමරා දේවිය. අමරා දේවිය. හරි. අමරා දේවිය. මහෞෂධ එයා දාලා තියෙන්නේ චරපුරුෂයෝ ටිකක්. මහෞෂධගේ චරපුරුෂයෝ ටිකක් ඉන්නේ. මහෞෂධගේ චරපුරුෂයෙක් තමයි ගිරාපැටියා. ඔන්න මේ ගහ උඩ ඉන්නවා ගිරාපැටියෙක්. ගහ උඩ ගිරාපැටියෙක් ඉන්නවා. චරපුරුෂයෙක් කියන්නේ චරපුරුෂයෙක් කියලා කියන ඔත්තුකාරයෙක්. අපේ භාෂාවෙන් අධිකව CID එකකින් වගේ. ඔන්න මේ ගිරවා චූලනී බ්‍රහ්මදත්ත රජතුමායි ඒවට්ටයි මේ කියන කතාව අහගෙන ඉන්නේ. ඒවට්ටයි කියන කතාව. ගිරවා කතාව හොඳට අහගත්තනේ. මෙයාලගේ මේ ප්ලෑන් එක. ගිරවා ඔන්න පියාබල යනවා. ඒ පියාබල යන්න යන අවස්ථාව ජාතක කතා කතුවරයා කියනවා තාල් එක ලාලා පාතට බානා කෙනෙකුන් මෙන් ඒවත් එයා හිස වර්චස් පිටක් හෙලෑ. ඉමෙක්දයි කටදල්වා බැලූතනත්ත උන්ගේ මුකයේ නැවත වර්චස් පිටක් හෙල කියලා. ඒ කියන්නේ මොකද්ද? නිකන් හරියට කවරක දාලා ගානට පාතට බානවා වගේ කේවට්ට ගොළුවට ජරා ගොඩක් දානවා. කවුද? ගිරවා. ගිරව ජරාව දානවා. ගිරවගේ වර්චස් පිටක් දානවා. ඔන්න අපේ ඔළුවට මොකක් හරි වැටුණාට පස්සේ අපි උඩ බලනවා. ඒවට්ටත් කොහොම උඩ බලනවා මොනවද වෙන්නේ කියලා. ඊළඟට ජරා ගොඩ දාන්නේ කොහෙටද? කටට. හරිද? ඔන්න ගිරව කටට දානවා කේවට්ටේ කටට ජරා ගොඩක් දානවා. දාලා ගිරව යනවා පියාඹගෙන. හරි. ඔන්න දැන් ඊළඟට චූලනී බ්‍රහ්මදත්ත රත්තුමයි ගිරව මේ පණිවිඩය කියලා මහෞෂධට කියනවා. ගිරව මේ මහෞෂධට පණිවිඩය කියලා කියනවා. මහෞෂධ එතන ඉඳන් ලැහැස්ති වෙනවා මේකට මුහුණ දෙන්න. ඒ කියන්නේ යුද්ධයක් ආවොත් ඒකට මුහුණ දෙන්න මියුරුණුවර ලැහැස්ති කරගන්න. ඔන්න දැන් හේවට්ටයි චූලනී බ්‍රහ්මදත්තයි මේ අර ප්ලෑන් එක ක්‍රියාත්මක කරනවා. එන්න මේ ඉන්දියාවේ තියෙන එක රාජ්‍යයන් අල්ලගෙන යනවා. ළමයි අවුරුදු 7යි මාස 7යි දවස් 7කින් කොච්චරක්ද? අවුරුදු 7යි මාස 7යි දවස් 7කින්. අවුරුදු 7යි මාස 7යි දවස් 7කින් මුළු ඉන්දියාවෙම මියුළුණුවර හැර අනිත් රාජ්‍යයන් ඔක්කොම අල්ලගන්නවා චූලනී බ්‍රහ්මදත්ත රත්න. මියුළුණුවර හැර මියුළුණුවර අල්ලගන්න බැරි වෙනවා. මියුළුණුවර හැර අනිත් ඔක්කොම රාජ්‍යයන් ටික චූලනී බ්‍රහ්මදත්ත රත්තුමා අල්ලගන්න. මියුළුණුවර හැර ඔක්කොම අල්ලගන්න. මියුළුණුවර විතරයි ඉතුරු. ඔක්කොම අල්ලගලා ඉවර වුණාට පස්සේ කේවට්ටට කියනවා කේවට්ට අපි දැන් යන් ඉක්මනට මියුළුණුවරත් අල්ලගමු කියලා. කේවට්ට දන්නවා මොනවා කරත් අනේ දෙයියෝ මියුළුණුවර නම් අල්ලගන්න බෑ. ඇයි? මහෞෂධ ඉන්නවා. මහෞෂධත් එක්ක මක් කරන්නවත් බෑ. මොකක්වත් කරන්න බෑ. කේවට්ට කියනවා අනේ රජතුමනි එකනේ නැත්තේ ඕක ඕන්නේ නැහැ. හරිද? අපි දැන් රාපානුත්සවය කරමු. මේක නැති වුණාට මොකද? ඉතින් ඔක්කොම අපේනේ. අපි දැන් රාපානුත්සවය කරමු කියලා කේවට්ට කියනවා. එහෙනම් කිව්වත් වගේම කේවට්ට රාපානුත්සවයට කටයුතු සූදානම් කරනවා. හරිද? ඔන්න රාපානුත්සවයට අපි ඊළඟට යමු. රාපානුත්සවයට ඔන්න ලොකු රා බැරල් එහෙම ගෙනත් තියෙනවා. ලොකු රා බැරල් ගෙනත් තියලා ඒ වගේම මසවුලු කියලා කියන්නේ බීලා ඉවරුනාට පස්සේ අපි පොඩ්ඩක් මස් කෑල්ලක් එහෙම කනවා. මස් පුරවලා තියෙනවා. දැන් මේ රාවල තියෙනවා මොනවද? මේ රාවල තියෙනවා මොනවද? වස තියෙන රා තමයි මේවා. ඔන්න වස පුරෝපු රා දාලා තියෙනවා. හරිද? නර වස පුරෝපු රා දාලා ඔන්න තියෙනවා. දැන් මහෞෂධ කරන වැඩි මහෞෂධ කල්පනා කරනවා කොහොම හරි මේක නැති කරන්න ඕන. මේක කඩාකප්පල් කරන්න ඕන. මොකද්ද? රාපාන උත්සවය. ඇයි ඒ? යකෝ රාපාන උත්සවයේ තිබ්බනම්
100ක් රජවරු මැරෙනවා. රජවරු 100ක් එතනම මැරෙනවා රාපානුස්සවේ රාබීලා. මහෞෂධ කල්පනා කරනවා මේ කඩා කප්පල් කරන්න ඕනේ. දැන් රාපානුස්සවේ පුටු හදලා තියෙනවනේ. දැන් මෙහෙම පුටු හදලා තියෙනවා. ඔන්න පුටු. මෙතන උසම පුටුව තියෙන්නේ කාටද? මෙතන උසම පුටුව තියෙන්නේ චූලනී බ්‍රහ්මදත්ත රජතුමාට. ඇයි යානේ ඕගනයිස් කරන්නේ රාපානුස්සවේ? සංවිධානය කරන්නේ යානේ. ඒ නිසා යාට තමයි උසම පුටුව තියෙන්නේ. උසම පුටුව එයාගේ. අද ඉතුරු රජවරුන්ට පොඩි පුටු. මහෞෂධ කියනවා තමන්ගේ යෝධයන්ට ඔයාලා ගිහිල්ලා චූලනී බ්‍රහ්මදත්ත රජතුමාටත් වඩා ලොකු පුටුවක් හදන්න. දැන් ඇවිල්ලා අහනවා යෝධයන්ගෙන් අනික් කට්ටිය අහනවා කාගේද යකෝ ඔය පුටුව? චූලනී බ්‍රහ්මදත්ත රජතුමාගේ උසම පුටුව ඔය පුටුව කාගේද කියලා. යෝධයෝ කියනවා මේ පුටුව වේදේහ රජතුමාගේ කිය. කාගේද? වේදේහ රජතුමාගේ. දැන් අනික් කට්ටියන කවුද යකෝ වේදේහ රජතුමා? ඊට පස්සේ කියනවා ඔයාලා මේ රාජ්‍යයන් ඔක්කොම අල්ලගත්තට අපේ රාජ්‍ය අල්ලගත්තේ නැහැ. මේ රාජ්‍ය අල්ලගත්තේ නැහනේ. වේදේහ රජතුමාගේ මියුරුනුවර අල්ලගත්තේ නැහැ. ඒ නිසා ඒක මේ උසම පුටුව අපිට ඕන අපේ කල්ල ගන්න බැරි වුණානේ ඒකෙහි. ඊට පස්සේ මේ යෝධයෝ ටික ගහ ගන්නවා. මහෞෂධගේ යෝධයෝයි චූලනී බ්‍රහ්මදත්ත රජතුමාගේ යෝධයෝ ගහ ගන්නවා. ඔය ගහ ගන්න අතරේ මේ රාකල ටික විනාශ කරලා දානවා. මේ රාකල ටික විනාශ කරලා දාන ඔය ගහ ගන්නත්. දැන් චූලනී බ්‍රහ්මදත්තට යකා නගිනවා. ඇයි යකෝ? අමාරුවෙන් අවුරුදු ගාණක් අවුරුදු 7ක් තිස්සේ මහන්සි වෙලා ගොඩනගාගත්ත දේ මේ මහෞෂධක සේනාව ඇවිල්ලා විනාශ කළා දැම්මා. චූලනී බ්‍රහ්මදත්ත රත්තුමාට හොරියට කේන්ති යනවා. චූලනී බ්‍රහ්මදත්ත රත්තුමා කියනවා යමක් ගිහිල්ලා අල්ලගමු මියුළුනුවර කියලා. කේවට්ට කියන ඕන්නේ නෑ රත්තුමනි කියලා. අනේ ඵලයන් කේවට්ට අපි යනවා කියලා කවුද? චූලනී බ්‍රහ්මදත්ත රත්තුමා යනවා මියුළුනුවර අල්ලගන්න. ඔන්න මියුළුනුවර වටලෑම කියන කොටස තමයි දැන් අපි එන්නේ. මේ තියෙන මියුළුනුවර එන්න තියෙනවා මියුළුනුවර. මහෞෂධ මියුළුනුවර ලස්සන ප්ලෑන් එකක් ගහලා තිබ්බේ චූලනී බ්‍රහ්මදත්ත රත්තුමා එන්න කලින්. මියුළුනුවර තියෙනවා ඇතුළු නුවරක් සහ පිටි නුවරක් කියලා දෙකක්. මේ තියෙන ඇතුළු නුවර වටේ තියෙන පිටි නුවර. මහෞෂධ මේ ඇතුළු නුවර හොඳ සේනා සන්නද්ධ කරලා මේ ඇතුළු නුවර හිටපු දුප්පත් මිනිස්සු ටික පිටි නුවරට දැම්මා. ඇතුළු නුවර හිටපු දුප්පත් මිනිස්සු ටික පිටි නුවරට දැම්මා පිටට. පිටි නුවර හිටපු ඉසුරුමතුන් ඒකල කියන්නේ පොහොසත් කට්ටියව ඇතුළට ගත්තා. මහෞෂධ තනිකරම මේ රාජ්‍ය ආරක්ෂා කරලා තිබ්බේ. ඔන්න කේවට්ටගේ සේනාව වෙනවා. චූලනී බ්‍රහ්මදත්ත රත්තුමා. චූලනී බ්‍රහ්මදත්ත රත්තුමාගේ සේනාව ගැන ජාතක කතාවේ තියෙනවා ඉස්සෙල්ලාම තියෙනවා ඇත් සේනාවක්. මෙහෙම මේ රාජ්‍ය වටා ඇත් සේනාවක් තියෙනවා. ඊළඟට තියෙනවා අස් සේනාවක්, අශ්ව සේනාවක් තියෙනවා ඊළඟට. ඊළඟට තියෙනවා රථ සේනාවක්. ඔන්න වාහන ටිකකුත් තියෙනවා ඊළඟට. වාහන. ඊළඟට තියෙනවා පාබල සේනාවක්. ඉතාම දැවැන්ත සේනාවක් මේ මියුළුනුවර වටා ඉන්නවා. ඇත් අස්රිය පාබල කියන චතුරාංගනීය සේනාවම ඉන්නවා. මේ සේනාව ඇතුළට යන්න ක්‍රමයක් බලනවා අමාරුයි යන්න. ඉස්සෙල්ලාම මේ සේනාව මේ රාජ්‍යයේ වතුර නැති කරනවා. වතුර ටික නැති කරනවා. හරියනවද? හරියන්නේ නැහැ. වතුර නැති කරාට හරියන්නේ නැහැ. ඊළඟට මෙයාලා මේ රාජ්‍යයේ ආහාර ටික නැති කරනවා. කෑම ටික නැති කරනවා. වී ටික නැති කරනවා. ඒ හරියන්නේත් නැහැ. ඊළඟට මේ සේනාව මේ රාජ්‍යයේ දර ටික නැති කරනවා. දර නැත්තරම නැති කරනවා. ඒ හරියන්නේත් නැහැ. වතුර නැති කරා හරි ගියාද? හරි ගියේ නැහැ. කෑම ටික නැති කරා හරි ගියාද? හරි ගියේ නැහැ. දර ටික නැති කරාද? හරි ගියාද? හරි ගියේ. මේ වටේ ඉන්නේ 18 අක්ෂෝභිනියක් සේනාව 18 වර්ගයක සේනාව ඉන්නේ. හැබැයි මේ සේනාව මොනව කරත් මියුළුනුවර අල්ලගන්න බැරි වෙනවා. මහෞෂධ ඒ තරමටම දක්ෂයි. මියුළුනුවර අල්ලගන්නම බැරි කරනවා. හරිද? ඔන්න උතන. දැන් ළමයි මේ ජාතක කතාවේ මේ අතරතුර කියනවා තලතා තේවිය කියන කෙනා ගැන. දැන් චුට්ටක් මේ කතාව අමතක කරගන්න එපා ඈ. මේ කතාව අමතක කරගන්න නැතුව චුට්ටක් අහන්න තලතා දේවිය ගැන. මොන තලතා දේවිය.
කවුද තලතා දේවිය කියලා කියන්නේ? තලතා දේවිය කියලා කියන්නේ තලතා දේවිය කියලා කියන්නේ චූලනී බ්‍රහ්මදත්තගේ අම්මා. චූලනී බ්‍රහ්මදත්ත රත්තුමාගේ අම්මා තමයි මේ තලතා දේවිය කියලා කියන්නේ. ඔන්න තලතා දේවිය කියලා කියන්නේ ඊටාම උගත් කාන්තාවක්. එයාගේ මාර මොලයක් තියෙන. තලතා දේවියගේ මොලය ගැන, එයාගේ උගත්කම ගැන, එයාගේ ප්‍රඥාව ගැන ජාතක කතා කතුවරයා මෙන්න මේ විදිහට කියනවා. එක දවසක් මෙහෙම ඇලක් තිබිලා තියෙනවා. ඇලක්. එක මිනිස්සෙක් මේ ඇලෙන් එගොඩ වෙන්න ගිහිල්ලා. ඒ මිනිස්සයා අතේ තිබිලා තියෙනවා මෙන්න මේ කියන තුන. ඒ තමයි හාල් නැලියක්. ඒ කියලා කියන හාල්. හාල් නැලියක් තිබිලා තියෙනවා. ඒ වගේ මේ මිනිස්සයා අතේ තිබිලා තියෙනවා බත් මුලක්. බත් ගෙඩියක් තිබිලා තියෙනවා. ඒ වගේ මේ මිනිස්සයා අතේ තිබිලා තියෙනවා මසුරන් 1000ක්. එහෙනම් සාල් නැලියයි බත් මුලයි මසුරන් 1000යි අරන් එක මිනිස්සෙක් මේ ගඟෙන් එගොඩට යන්න ගිහිල්ලා තියෙනවා. කරුමෙට මේ මිනිස්සයා මේ ගඟේ ගිලෙන්න යනවා. ඔන්න මේ මිනිස්සයා මේ ගඟේ ගිලෙන්න යනවා. හරිද? මේ මිනිස්සයා කෑ ගහනවා. මොකද්ද? බේර ගනියාව් කියලා කෑ ගහනවා. මේ ගඟෙන් පිට ඉන්නවා එක කෙනෙක්. ඔන්න ගඟෙන් පිට එක්කෙනෙක් ඉන්නවා. මේ මිනිස්සයා මේ දියෙන් ගිලෙන මිනිස්සයා කෑ ගහන්නේ බේරගන්න මං කැමති දෙයක් ඔයාලට දෙනවා. මොනවද? එයා අතේ තුනක් තියෙනවනේ. හාල් නැලියයි බත් මුලයි මසුරන් 1000යි බේරගන්න මං කැමති දෙයක් ඔයාලට දෙනවා. මං කැමති දෙයක් දෙනවා කියලා තමයි කියන්නේ. ඔන්න මේ පිටේ ඉන්න මිනිස්සයා පැනලා මේ මිනිස්සයාව දියෙන් ගොඩට ගන්නවා. බේරගන්න. දැන් අර බේරගත්ත මිනිස්සයා ඉල්ලනවා. හරිද? එහෙනම් මට මසුරන් 1000 දෙන්න කියලා කියනවා. අර බේරගන්න ගියපු මිනිස්සයා කියනවා මසුරන් 1000 දෙන්න කියලා. අර ගිලිච්ච මිනිස්සයා කියනවා යකෝ එහෙම මසුරන් 1000 දෙන්න පුළුවන්. ඔයා බම්බු ගහන්න මසුරන් 1000 දෙන්න බෑ. මට කැමතිනම් මන් දෙන්නේ. කැමති නම් හාල් නෙලිය ගන්නවා නැත්නම් බත් මුල ගන්නවා. මට බෑ මසුරන් 1000 දෙන්න කියලා කියනවා. දැන් මුන් දෙන්න ගහ ගන්නවා. වලි. හරිද? එකෙක් කියනවා මට මසුරන් 1000 දෙන්න. අර එක මට බෑ මෙහෙම දෙන්න. ඔයා බේරගත්තා කියලා එහෙම දෙන්න පුළුවන් නේ. දැන් මේක යනවා චූලනී බ්‍රහ්මදත්ත රත්තුමා ගාවට. චූලනී බ්‍රහ්මදත්ත රත්තුමාට මේ ප්‍රශ්නේ විසඳන්න තේරෙන්නේ නෑ. මේ ප්‍රශ්නය අවසානයේදී යනවා තලතා දේවිය ගාවට. ජාතක කතා කතුවරයා තලතා දේවිය මේ ප්‍රශ්නේ විසඳන විදිහ ගැන මෙන්න මෙහෙම කියනවා. තලතා දේවිය මේ ගිලෙන්න ගියපු මිනිස්සයාට කතා කරනවා. මෙයාට කතා කරනවා. කතා කරලා කියනවා ගිලෙන්න යද්දි වා මොකද්ද කිව්වේ කියලා. මේ මිනිස්සයා කියනවා අනේ දේවයන් වහන්සේ මට කැමති දෙයක් මම දෙනවා කිව්වා. මට කැමති දෙයක් මම දෙනවා කියලා කිව්වා. ඊට පස්සේ කියනවා ඔයා අතේ තිබ්බ බඩු තුන මෙතනින් තියන්න කියලා. තාල් නැලිය බත් මුල මසුරන් 1000යි. ඔන්න තලතා දේවිය ඉස්සරහෙන් ඔය භාණ්ඩ තුන තියෙනවා. හරි. තලතා දේවිය කියනවා ඔයාට කැමති බඩුවක් මෙතනින් ගන්න. ඔයාට කැමති බඩුව අරන් මෙතනින් යන්න කියලා කියනවා. මේ ගිලෙන්න ගියපු මිනිස්සයා මසුරන් 1000 අරන් යන්න. මසුරන් 1000 ගත්තා එයා යනවා. තලතා දේවිය කියනවා එනවා. දැන් ඔයාට කැමති මසුරන් 1000ටද කියලා අහනවා. මසුරන් 1000ට ඔයා කැමතිද කියලා අහනවා. අර මිනිස්සයා කියනවා ඔව් මං කැමතියි මසුරන් 1000ට. තලතා දේවිය කියනවා එහෙනම් ඒ මසුරන් 1000 මෙයාට දෙන්න. ඇයි? මෙයාට දෙන්නේ මසුරන් 1000. ඇයි? ඔයා ගිලෙද්දි කිව්ව ඔයා කැමතිම දේ දෙනවා කියලා. එහෙනම් ඔයා කැමතිම මසුරන් 1000ට නම් ඒක දෙන්න. ඔන්න මේ මිනිස්සයාට සිද්ධ වෙනවා මසුරන් 1000ක් දෙන්න. එහෙනම් ජාතක කතා කතුවරයා ඔන්න ඔය විදිහට තමයි තලතා දේවියගේ ප්‍රඥාව ගැන කියන්නේ. හරි. දැන් අපි යනවා ධර්ම යුද්ධය කියන කොටසට. අවසානයේ. මොකද්ද ධර්ම යුද්ධය කියලා කියන්නේ? යුද්ධ කළා බැරිම තැන යුද්ධෙන් එක පාර්ශවයකටවත් දිනුමක් ගන්න බැරි වුණා. යුද්ධ කරාට කවුරුවත් දින්නේ නැහැ. යුද්ධ කරලා දින්නේ නැතුනහම ධර්ම යුද්ධයක් පවත්වන්න ඕන. ධර්ම යුද්ධයක් කියලා කියන්නේ දෙපාර්ශවයේම පුරෝහිතයෝ දෙන්න එන්න ඕන. දෙපාර්ශවයේම පුරෝහිතයෝ දෙන්න එකතු වෙන්න. ඒ කියලා කියන්නේ
මහෞෂධනි අරහෙ පුරෝහිතයා නිරුණුවර අනිත් පැත්තෙන් චුල්ලි බ්‍රහ්මදත්ත රත්තුමාගේ පුරෝහිතයා කවුද? කේවට්ට. දෙපැත්තෙම පුරෝහිතයෝ දෙන්න එකතු වෙන්නේ. කේවට්ට. එකතු වෙලා එක්කෙනෙක් තවත් කෙනෙක්ට වඳින්න ඕන. එක්කෙනෙක් තවත් කෙනෙක්ට වඳින්න ඕන. වැඳ කෙනා පරාදයි. වැඳ කෙනා පරාදයි. වැඳුම් ලැබපු කෙනා දිනු. දැන් මහෞෂධ අවුරුදු 18ක් විතර නම් කේවට්ටට අවුරුදු 70ක් විතර ඇති. ඒ තරමට කේවට්ට වයසයි. එහෙනම් මහෞෂධ අනිවාර්යෙන් කාටද වඳින්න ඕන? කේවට්ටට වඳින්න ඕන. මහෞෂධ ගිහලා කේවට්ටට වඳින්න ඕන. එහෙනම් කේවට්ට අනිවාර්යෙන් වැඳුම් ලබනවා. හරිද? එහෙනම් මහෞෂධ පරදිනවා. මේක තමයි ධර්ම යුද්ධය කියලා කියන්නේ. ඔන්න දැන් ධර්ම යුද්ධයට එනවා. හරිද? ඔන්න ධර්ම යුද්ධයට ඇවිල්ලා දැන් ධර්ම යුද්ධයේ අවස්ථාවේදී මහෞෂධ කේවට්ටට වැඳිය යුතුයි හරිද? හරිද? මහෞෂධ ගිහිල්ලා ඉල්ල ගන්නවා අෂ්ටවංක මාණික්‍ය කියන එක. ඒක තියෙන්නේ වේදේහ රත්තුමාතේ අෂ්ටවංක මාණික්‍ය. අෂ්ටවංක මාණික්‍ය කියලා කියන්නේ අට තැනකින් දිලිසෙන මණිකක්. ඒ මණික අට තැනකින් දිලිසෙන. ඒ නිසා තමයි අපි අෂ්ටවංක මාණික්‍ය කියලා. මේ අෂ්ටවංක මාණික්‍ය අරන් එනම කවුද? මහෞෂධ. මහෞෂධ මේ අෂ්ටවංක මාණික්‍ය අරන් ඇවිල්ලා ඔන්න කේවට්ට ගාව ඉන්නවා. කේවට්ට අෂ්ටවංක මාණික්‍යයට හරි ආසයි. කේවට්ට හරි ආසයි අෂ්ටවංක මාණික්‍යය. හිතන්න දැන් මම මහෞෂධ කියලා. මං අතේ තියෙන්නේ මේ මොකක්ද? අලු පාට මාකර් එකක් නෙමේ. මොකක්ද අෂ්ටවංක මණික කියලා හිතන්නකොන්න මං අතේ අෂ්ටවංක මණික. මහෞෂධ මෙහෙම අෂ්ටවංක මණික දික් කරනවා කේවට්ට ඉස්සරහා. කේවට්ට අෂ්ටවංක මණික කියලා බලාගෙන ඉන්නවා. මහෞෂධ ඕන් කේවට්ටට අෂ්ටවංක මණික දෙනවා. කේවට්ට හරි තණ්හාකාරයා. කේවට්ට තණ්හාකාරයා නේද? කේවට්ට අෂ්ටවංක මණික ගණ්ඩ බලාගෙන ඉන්නවා. මහෞෂධ මෙහෙම අෂ්ටවංක මණික කේවට්ට ගාවට දීලා මෙහෙම ඇඟිල්ල අඟට ගෙනල්ලා කේවට්ට මණික දිහා බලනවත් එක්කම මහෞෂධ මණික ඔහොම වට්ටනවා. දැන් මණික බිම. හරිද? ඔන්න මණික බිම. හරිද? ඔන්න මණික වැන්නා. කේවට්ට මණික ගන්න ඔහොම නැමෙනවා. කේවට්ට නැමෙනවා මණික ගන්න. මහෞෂධ කියනවා නැගී සිටු ආචාර්ණී නැගී සිටුව. ආචාර්ණී මම බාලයමි ඔබගේ මුණුබුරු තරමට ඇත්තෙමි කියලා කියනවා. ඒ කියන්නේ මොකද්ද? වඳින්න එපා වඳින්න එපා. මම ඔයාට වඩා බාලයි වඳින්න එපා වඳින්න එපා කියලා මහෞෂධ කෑ ගහනවා. කේවට්ටගේ බෙල්ලෙන් අල්ල ගන්නවා. බෙල්ලෙන් තුනට යුණු අල්ලගෙන කෑ ගහනවා. ඔන්න දැන් හැමෝම හිතනවා කේවට්ට මහෞෂධට වැන්දා කියලා. කේවට්ට නැමුනේ මණික ගන්න. හැබැයි මහෞෂධ කෑ ගැහුවනේ. හැමෝම හිතනවා කේවට්ට මහෞෂධට වැන්දා කියලා. අවසානයේදී ධර්ම යුද්ධයේදී කේවට්ට පරාජයට පත් වෙනවා මහෞෂධ දින. කේවට්ට පරදිනවා මහෞෂධ දින. එහෙනම් අවසානයේදී මුළු දඹදිවම රැකෙනවා. හරිනේ. මේ තමයි සතර කන්මන්ත්‍රණීය කතා වස්තුව. අපේ channel එකේ live section එකේ බලන්න සතර කන්මන්ත්‍රණයට අදාළව විචාර කතා කරන වීඩියෝ ගොඩාක් අපේ channel එකේ live section එකේ ඇති. ඒ වගේම ඔයාලට 10 11 වසර අපේ සිංහල පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සම්බන්ධ වෙන විදිහ ගැන විස්තර ටික description එකේ දාලා තියෙනවා. ඔයාලට ඒ ටික බලලා අපේ සිංහල පන්තියත් එක්ක කැමති කට්ටියට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ ටිකත් මතක් කරනවා. එහෙනම් අද පාඩම ඔයාලට හරිය හොඳට තේරෙන්නේ නැති කියලා හිතනවා. හොඳට තේරුණා නම් කමෙන්ට් එකට මැසේජ් එකක් දාගෙන යන්න. අද පාඩම ගැන. එහෙනම් ආයිබෝවන් හැමෝටම අපි තවත් පාඩමකින් හමු වෙමු.